මේ කතා ගොඩක් අහගෙන ඉඳලා අන්තිමට විපක්ෂේ කතාව මට ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ 17 වෙනි පුඩුවේ හිටියා ගිය සැරේ පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක කියලා മന്ത്രിතුමේ. එතුමා හරි සුරුපුහුටි කතිකයා දක්ෂ කතිකයා. මේ පුටුවේ හිටියේ මං එතකොට අර පැත්තේ. මෙතන කවුරුත් නැහැ ඒ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ අන්න අර අපේ අගමැතිතුමිය හිටියා පිටිපස්සේ පුටුවේ. අපි දෙන්න විතරයි එතකොට හිටිය කට්ටිය දැන් ඉන්නේ ගයන්ත හිටියා උතන. තුන් දෙනා ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ දැනට මේ වෙලාවේ. ඒ മന്ത്രിතුමා ලස්සන කතාවක් කිව්වා කොහෙද මහර බන්ධනාගාරයට ගහපු වෙලාවේ. මහර බන්ධනාගාරයට ගහපු වෙලාවෙත් කිව්වේ එතුමා අනිවාර්යෙන් මේ වගකීම රජයේ බාර ගන්න ඕන ඇමතිවරයා ඉල්ලාස් වෙන්න ඕන කියලා ලස්සනට කිව්වා. ඒ වෙලාවේ. මම දැන් අහගෙන හිටියම මේ ආණ්ඩු පක්ෂයේ කට්ටියගේ කතා ටික ආවම මට හිතුණා අද අර ඒ අනුර කුමාර දිසානායක කියන සුරුපියුටි മന്ത്രിතුමා මේ සැරෙත් මේ විපක්ෂයේ හිටියනම් හොඳයි කියලා. මොකද එතුමා ඒක ලස්සනට විග්‍රහ කරා. මම ඊට වැඩිය කතා කරන්නේ නැහැ. ඔබතුමා මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයේ මම ඔක්කොම දන්නවා විස්තරෙත් දන්නවා. ඔයාගේ යාළුවා මාත් එක්ක ඉන්නේ මූලාසනේ മന്ത്രിතුමා. හැබැයි 2005 ජූලම්පිටිය අමරේ විපක්ෂ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කාලේ තමයි ජූලම්පිටිය අමරේ හිටියේ. දැන් මෙතන මේ කතා ගොඩක් ජූලම්පිටිය අමරේ ගැන කිව්වා. මෙයා ඇමතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්, වෘත්තීය සමිති නායකයෙක්. අපි ඔක්කොම එකට දේශපාලනය කරේ. මචං උඹලටත් වැරදුනා අපිටත් වැරදුනා මචං. අපි ඔක්කොම 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති කරා. උඹලයි අපි තමයි කරේ මුන් නෙවෙයි. අර ඉන්නේ ගයන්තලා නෙවෙයි. අපි උඹලයි තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති කරේ 2005 ජූලම්පිටිය අමරෙත් එක්ක හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපති කරේ අපි ඔක්කොම. මේ තුන් මුන් නෑ මුන් පොඩි කොල්ලෝ. මුන් කවුරුත් පාර්ලිමේන්තුවේ එන්න හිතලවත් නෑ ඒ කාලේ. ඉතින් ඒක නිසා උඹට මචං ගියේ 2005 කීයද වයස? අවුරුදු 20ක් වන්නේ අවුරුදු 15යි. ඒක නිසා අපි උඹලා කරේ. මේ බලන් ඉන්න. ඒක නිසා මේවා කියන්න එපා. අපි කිව්වම අපි උඹලා අපි මූණට කෙල ගහ ගන්න උඩ බලාගෙන. නිසා ඒවා අපි නොකිය පරණ අතීතය අමතක කරලා අලුත් විදියට යන්න බලමු. අලුත් විදියට ගියොත් අපිට යම්ට ගමනක් යන්න පුළුවන්. ඊළඟ එක තමයි දැන් මේ සිද්ධිය සම්බන්ධව කතා කරන්න ගියාම අධිකරණ ඇමතුමෝ මන් 2025 මාර්තු මාසයේ රිමාන්ඩ් උනේ. මට අප දුන්නේ 2025 7 වෙනි මාසේ. එතකොට මං ඔයාට මෙතෙන්ට ඇවිල්ලා බන්ධනාගාර ගත වෙලා ඉද්දිම කිව්වා කීප වතාවක්ම බන්ධනාගාරේ පුපුරනවා හිට අනිද්දා. මම කිව්වා ඔයාට පනත ගේන්න ගරු ඇමතිතුමාට මං අත් දෙකම උස්සනවා ඔය 54 ගේන පනත ගේන්න කියලා. අද වෙනතුරු ඔබතුමාට කරගන්න බැරුණා. ඔබතුමා මාස 18ක් අධිකරණ ඇමති. ලැජ්ජයි අධිකරණ ඇමතුමා. ඔබතුමා මෙහෙමයි. ඔබතුමා සදාචාරාත්මක ඉල්ලාස් වෙනවද කියන එක ඔබතුමාගේ වැඩක්. මේකත් පාස්කු ප්‍රහාරය වගේ තමයි. පාස්කු ප්‍රහාරය ගැහුවට පස්සේ තමයි මිනිස්සු මැරුණේ. බෝම්බකාරයෝ අල්ලන්න බැරි වුණේ, වළක්වා ගන්න බැරි වුණේ. මේකත් එහෙම තමයි. කවුරු හරි ගැව්වා, වෙඩි තිබ්බා, මැරුවා, කවුද උනේ, කොතනද උනේ කියන එක අපිට අදාළ නැහැ. 25ක් මැරිලා තිනවා, තව මැරෙන්න ඉන්නවා, 100ක් ඉස්පිරිතාලේ ඉන්නවා. එතකොට දැන් පාස්කු ප්‍රහාරය හා සමානයි මේ ප්‍රහාරයත්. ඒක වළක්වා ගැනීමට බැරිවීම ඔබතුමාගේ අසාර්ථකත්වයක්. හැබැයි ඇයින් වෙනවද කැබිනට් ඇමතෙන් නැති ඉල්ලා අස් වෙනවද නැද්ද කියන එක ඔබතුමා තීරණය කරන්න. මම මෙතනදී කියනවා මම අධිකරණ ඇමති නම් අද ඉල්ලා අස් වෙනවා. මේ අද මම අධිකරණ ඇමති නම් අද ඉල්ලා අස් වෙනවා මෙතන. ඒක නිසා මේ වගකීම බාරගත්තා කියන එක කියන්න බෑ. වගකීම බාරගත්තා නම් හෙට නඩුවක් ඔබතුමාට අනිවාර්යෙන් පටන් ගන්න පුළුවන්. ඔබතුමාට විරුද්ධව හෙට නඩුවක් පටන් ගන්න පුළුවන්. ඔබතුමා ඉල්ලා අස් වෙනවද? ඔව්. මේ සිද්ධිය ගරු කතානායකතුමනේ මූලසනේ മന്ത്രിතුමනි පෙරේදා සිද්ධිය උනේ ඊයේ උදේ ගිය බන්දේ පොලිසිය. මේ කවුරුත් දන්නේ නැහැ බන්දේ පොලිස් කියන්නේ. බන්දේ පොලිස් කියන්නේ බන්ධනාගාර පොලිසිය. බන්දේ පොලිස් ගියා. බන්දේ පොලිස් ගිහිල්ලා බන්දේ පොලිසිය හැබැයි බන්දේ පොලිස් කියන්නේ මං කියන්න ඕන 7 දෙනෙක් මැරිලා ඉන්නේ බන්දේ පොලිසියේ. අධිකරණ ඇමතුමා 7 දෙනෙක් මැරිලා ඉන්නේ බන්දේ පොලිස්. බන්දේ පොලිස් කියන්නේ බන්දේ පොලිසිය හරියට හිරගෙදර ඇස්සේ මං කියන්න ඕන නිවැරදි දේ. ඒ මිනිස්සු කුඩු අල්ලනවා, හොයනවා, බලනවා, චෙක් කරනවා, ඔක්කොම කරනවා බන්දේ පොලිසිය. මේගොල්ලෝ බන්දේ පොලිසිය ගියාට පස්සේ තමයි මේ හිරකාරෝ පෙරේදා වෙච්ච සිද්ධියට ඊයේ උදේ බන්දේ පොලිසිය ගියාට පස්සේ තමයි මේගොල්ලෝ බන්දේ පොලිසිය 7 දෙනෙක් තමයි මැරුවේ. බන්දේ පොලිසියේ බන්ධනාගාර පොලිසිය කියලා කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ බන්දේ පොලිසිය කියලා හිරකාරෝ.
බන්දේ පොලිසිය ගියාට පස්සේ තමයි මේ සිද්ධිය බන්දේ පොලිසිය වැරදි මං කියන්නේ බන්දේ පොලිසිය නියමටම රාජකාරී කරනවා. ඔබතුමායි කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි. නේවි එකේ පොලිසිය ආමි එකේ හිටපු අය තමයි බන්දේ පොලිසියේ ඉන්නේ. ඒගොල්ලෝ නියමටම රාජකාරිය කරනවා. කරන කට්ටිය තමයි ඒගොල්ලෝ 7 දෙනෙක් තමයි මැරුණේ. ඒ ගැන මම මේ වෙලාවේ කියන්න ඕන. ඒ එක්කම මම කියන්න ඕන මේක සිද්ධිය ඇතුනේ කාමර පාටි. අධිකරණ ඇමතුමා කාමර පාටි. කාමර පාටි කියන්නේ මූලාසනේ මන්ත්‍රීතුමා මම හිරගෙදර හිටියා. කාමර පාටි තමයි සම්පූර්ණ ඒ කාමරේ බාරෝ ඉන්නේ. කාමර පාටිත් එක්ක ජේලර්ලා හොඳයි. කාමර පාටිත් එක්ක ඔක්කොම හොඳයි. කාමර පාටි තමයි යම් සිද්ධියක් හිරගෙදර හරියටම ඒ හිරගෙදර පාලනය කරන අයට පණිවිඩය දෙන්නේ. ඔන්න ඕක තමයි ඇති වෙච්ච ප්‍රශ්නේ. කාමර පාටියත් එක්ක තමයි ඔය කුඩු ජාවාරම් හරි මොන හරි කරන අය අතර ප්‍රශ්නේ ඇති උනේ. මේක තමයි ඇති වෙච්ච ප්‍රශ්නේ. ඊට පස්සේ කාමර පාටි දෙන්නෙක් තමයි පළවෙනි දාසේ මැරුවේ. කාමර පාටි දෙන්නෙක් තමයි පළවෙනි දාසේ මැරුවේ. හැබැයි ඊට පස්සේ බන්දේ පොලිසියත් එක්ක ඒගොල්ලන්ගේ තියෙනවා පෞද්ගලිකව තරහක් කුඩු අල්ලන චෙක් කරන්නේ බන්දේ පොලිසිය. ඒ නිසා තමයි බන්දේ පොලිසිය ගියාට පස්සේ තමයි බන්දේ පොලිසිය 7 දෙනෙක් මැරුවේ. මේවා අපි මේ හිරගෙදර අස්සේ ඉඳලා ඒව ගැන හොඳ අත්දැකීම් අනුව මම මෙතුමාට කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලට මං කියන්නේ අනිවාර්යයෙන්ම මේ ලොට් එක අඩු කරනවා නම් 54 ගහනක නවත්තන්න ඕනේ. 54 ගහනක මම පිළිගන්නවා මේ අපි අත විශ්ුවේ. මම ඒක පිළිගන්නවා. අපේ වැරද්දක්. අපේ වැරද්ද. හැබැයි ඔබතුමා ඒක නිවැරදි කරන්න එපා. ඕගොල්ලන්ට ඡන්දෙ දුන්නේ අපි කරපු වැරදි නිවැරදි කරන්න. අපේ ඇමතිවරු කරපු වැරදි නිවැරදි කරන්න ඕගොල්ලන්ට ඡන්දෙ දුන්නේ මිනිස්සු. ඒක නිසා ඔයා ඒකට පරක්කු වැඩි වුණා. ඔබතුමා ඒකට පරක්කු වැඩි වුණා ඇමතුමා. ඒක නිසා දැන් ඔබතුමා කියනවා අද උදේ මං කතාවේදී ආගෙන අවුරුදු 62 3 4 5 මේ අවුරුදු 150ක් ගරු මන්ත්‍රීතුමා මූලාසනේ විනාඩියක් දෙන්න. අවුරුදු 150කට 200කට වැඩි ඉතිහාසයක් තියෙනවා බන්ධනාගාරෙට. බන්ධනාගාරේ පෙන්ෂන් ගිය මිනිස්සු ඇවිල්ලා පාලනය කරේ නැහැ. ඔබතුමා ඒක වක්‍රාකාලව තව කෙනෙකුට උසස් වීම දෙන්න ගෙනියන්න එපා. 60න් පෙන්ෂන් යන ගියා කියලා දැන් ඔය බන්ධනාගාරේ අවුරුදු 100ක් විතර ඔය සිදුවීම් වුන්නේ නැහැ. පොලිසියේ පෙන්ෂන් ගියා කියලා පොලිසියේ ඒ සිදුවීම් වුන්නේ නැහැ. එහෙම එකක් නැහැ අධිකරණ ඇමතුමා. ඉන්න කට්ටියට පාලනය කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. බඳවා ගැනීමේ ප්‍රශ්නයක් තිබ්බා. අපේ කාලේ ඒක අපි පිළිගන්නවා. ඔබතුමා දැන් බඳවා ගන්න මදි. බඳවා ගන්න ප්‍රමාණය ඔරොත්තු දෙන්නේ නැහැ. ඔතන 600යි තියන්න පුළුවන්. ඔබතුමා පළවෙනි වතාවට එක දවසක් විසිට් කරලා තිබෙනා මීගමුව. ඔබතුමා එක දවසක් මාස 18ට මීගමුව බන්ධනාගාරයට අඩිය තියලා තිබ්බේ නැහැ. ඒක ඔබතුමා පිළිගන්න. ඔබතුමා ගිහිලා තියෙනවා සමහර බන්ධනාගාර වලට. ඔබතුමා මහරට අඩියක් තියලා නැහැ. මහර බන්ධනාගාරයට. හොඳයි ඔබතුමා අඩියක් තියලා නැහැ. ඒක පිළිගන්න. වගකීමෙන් මේ කතා කරන්නේ. ඔබතුමා කියොත් ඔබතුමා කියයි දැන් ඔබතුමාගේ පිළිතුරු කතාවේදී චාමර සම්පත් මෙහෙම කිව්වා අරම කිව්වා කියලා. අපි කවදාක්වත් මම ඔබතුමාට විරුද්ධව ඔබතුමා මේ පුටුවෙන් නැගිටලා යන්නවත් අපි එහෙම කුහක දේශපාලන ඔයගොල්ලෝ අපි එක පන්තියේ එක පැලැන්තියේ එකට හිටපු අය. හැබැයි අඩුපාඩුවක් තිබොත් ගරු ඇමතුමා අඩුපාඩුව වෙනුවෙන් කතා කරන්න මේ චාමර සම්පත්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒව වෙනුවෙන් ආණ්ඩුවේ ඉද්දිත් මම ආණ්ඩුවට විරුද්ධවත් කතා කරනවා. ආණ්ඩුව ඉදිත් කතා කරා ආණ්ඩුව එළියදිත් කතා කරනවා කියන එක මතක් කරනවා. ඒ නිසා ඔබතුමා ඇයින් වීම සහ ඉන්නවද කියන එක තීරණය ඔබතුමාගේ. හැබැයි මේ සිද්ධිය ඔබතුමාගේ කාලය අවසానයි ගරු මන්ත්‍රීතුමනි. ප්‍රකාශ කරමි. මම ඉහනවා ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට.